බටු ඕන්න. අනේ අම්මේ ගමුකෝ. මොකටද? බටු මොංචුවක් දාන්න. පිස්සුද බං ඕන්නේ නැහැ බටු මොංචු. නෑ එම කියන්න එපා නෝනා දුවගේ ආසාවන්න ඕන මේවා නිකන් මෝජු දාලා නිකන් කේජු වගේ තල්ලු මර කෑවයි කියේ හැමදාම නෑ හැම තැනම නෑ ගන්න බය නැතුව ඕන්නේ නැහැ මේ ටික විතරක් දෙන්න. අනේ අම්මේ ගමුකෝ මට බටු මොංචු කන්න ඕනේ. යකෝ මේවා මේ ලස්සනට පෙවුම්කට කිමුණට මේවල පණුව ගහලා තියෙන්නේ. ඈ පිස්සු දාන්නේ මේ බලන්නකෝ හරි ටයිල් කෙටක් පොලිෂ් කරලා වන්න. ඔව්. පෙනුම ලස්සනට තිබ්බට වැඩක් නෑ බං. ඇතුලේ පණුව මං කියන දේ අහපන් මේ අම්මා කියන දේ අහපන්. නෝනා මම කියනවට බය නැතුව ගන්න මේවා ගමේ සරුසාර බිමක කාබනික පොර දාලා ආගනික් විදියට හදපු සුපරි බඩු ගන්න නෝනා ගන්න බල හොටු කට යන්න පටනවා ගියා. මල්ලේ මේක කිරන්න දාන්න. යෝ මං කෝ ගෙදර මං තොට ගහනවාද මං බට්ටෙන් දෙක ගන්න. කපහල්ලක බලන්න උඹලගේ වම් බට්ටු ටික. කපනවා තමයි. අද තමයි අම්මා කියන දේක් වරදින්නේ. ඒක නම් ඇත්තම් මේ ෂෝප් වම්බටු ගෙඩි ටික බටර් වගේ. මොකෝ කුණු වෙලා. අනිත් එකත් කපහන්. හරි එකයිනේ එහෙම උනේ අනිත් ඒවා හොඳ ඇති. ඒකනේ. පණුව. උටා ඒකත් අඤ්ඤ කොරස්නේ. කපහල්ලා ඔක්කොම ටික කපහල්ලා. දැන් මොකද තොපි දෙන්න කියන්නේ? ඇත්තටම අපිට කියන්න දෙයක් නැහැ. මම කිව්වා වම්බට්ටෝ ගන්න එපා කියලා කට කැඩෙනකම් කිව්වා කොහෙද? පුතේ පඬිත කමේ සීමාවක් නැහනේ. අපරාධයකෝ සල්ලි ටික. මේ අම්මට පොළව යටත් අඩි 10ක් පේනවා කියන්නේ නිකන් නෙමෙයි. දැන්වත් දැනගනින්න. මේ අම්මා දෙයක් කිව්වොත් කිව්වා. නැහැවොත් සුම්මා. මෝඩ වම්බොට්ටි.